විශ්වාසයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වාස්තු ශාස්ත්‍රයට අනුව ඔබේ නිවසේ ඍණාත්මක බව දුරු කිරීමට සහ ධනාත්මක බව වැඩි කිරීමට ලුණු භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද? නිවස තුළ සෞභාග්‍ය වැඩි කර ගැනීමට නිවැරදිව ලුණු භාවිතා කරන ආකාරය පිළිබඳව අද අපි ඔබට මේ වීඩියෝව තුළින් කියා දෙන්නම්. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වාස්තු ශාස්ත්‍රයට අනුව ඔබේ නිවසේ ඍණාත්මක බව දුරු කිරීමට සහ ධනාත්මක බව වැඩි කිරීමට ලුණු භාවිතා කළ හැකියි. ලුණු කැබැල්ලක් රතු රෙද්දකින් වසා නිවසේ ප්‍රධාන දොරේ එල්ලා තිබේ නම් ඍණ ශක්තිය නිවසේ වාසය නොකරයි. එපමණක් නොව ඔබට ලුණු ස්වල්පයක් ජලයෙන් දිය කිරීමෙන් පසු ඔබේ නිවස එයින් පිස දැමිය හැකියි. එය නිවස පුරා ඒකාකාරව බෙදා හැරිය යුතුය. අපගේ නිවසේ බොහෝ දේ සිදුවන අවස්ථා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ඍණාත්මක බව පිරී තිබෙනවා. ඔබට මුදල් හිඟවුවද වීදුරු බඳුනකට ලුණු ස්වල්පයක් සහ කරාබුණටි 4ක් හෝ 5ක් දමන්න. එසේ කිරීමෙන් නිවස තුල ධනාත්මක sannivedanaya පවත්වාගත හැකියි. ඊට අමතරව මුදල් සම්බන්ධ ගැටලු වලින්ද නිදහස් වෙනවා. ඔබට ශාරීරිකව ප්‍රබෝධමත් බවක් දැනෙනවා. වීදුරු කෝප්පයකට ලුණු පුරවා වැසිකිළියේ හෝ නාන කාමරයේ තබාගත යුතුය. එය වාස්තු දෝෂ ඉවත් කරයි. ලුණු සහ වීදුරු දෙකම රාහුගේ භාණ්ඩ වන බැවින් ඒවා රාහුගේ ඍණාත්මක බලපෑම් වලට එරෙහිව ක්‍රියා කරනවා. රාහු ඍණ ශක්තියේ සහ විෂ බීජවල සාධකයක් ලෙසද සැලකෙනවා. එය නිවසේ සතුට, සමෘද්ධිය සහ සෞඛ්‍යයට බලපානවා. වීදුරු භාජනයකට ලුණු පුරවා නිවසේ ඕනෑම කොනක තබා ගැනීමෙන් නිවසට ධනාත්මක ශක්තියක් ලැබෙනවා. රාහු කේතුන්ගේ දශාව සිදුවන්නේ නම් හෝ සිතේ නරක සිතුවිලි හෝ බිය ඇතිවන විට මෙම අත්හදා බැලීම බොහෝ ප්‍රතිඵල ලබා දෙනවා. මේ නිවසේ නාන කාමරේ වාස්තු දෝෂයක් තිබේ නම් ඔබට එය නිවැරදි කළ හැකියි. ඔබේ නිවසේ බඳුනක් සොයාගෙන ඒ ඕනෑම කොනක නාන කාමරයේ තැබීමට පෙර ජලය සහ ලුණු වලින් පුරවන්න. මේ ඔබේ නාන කාමරයේ ඇති ඍණාත්මක බව නැති කර දමයි. වාස්තු ශාස්ත්‍රයට අනුව ලුණු වල ඇදහිය නොහැකි බලයක් තිබෙනවා. එය ඔබේ නිවසට සුභවාදී හැඟීමක් හෝ සතුටක් ගෙන දෙනවා පමණක් නොව ඔබේ කනස්සල්ල සෞභාග්‍ය බවට පරිවර්තනය විය හැකියි. එය ඒ සමග ඍණාත්මක බවද අඩු කරනවා. ඔබේ ග්‍රහ බලපෑම් ඉවත් කිරීමට නම් ඔබ වීදුරු භාජනයක් සාදා එයට වතුර පුරවා ලුණු එකතු කර නිවසේ එක් කොනක තබන්න. ටිකෙන් ටික ඔබේ ග්‍රහ දෝෂ ඉවත් වී යනවා. දැන් අපි ඔබට රෝග වළක්වා ගැනීමට කළ යුතු දේ කියන්නම්. මතක තබා ගන්න. ඔබේ නිවසේ යමෙකු ඉතා අසනීප නම් ඔහු හෝ ඇය සිටින කාමරයේ භාජනයකට ලුණු ස්වල්පයක් දිය කර ඇඳ යටින් තබන්න. එවිට යම් සහනයක් රෝගියාට ලැබෙනු ඇත. නිවසේ මුදල් සහ ආශිර්වාද ලැබීමට නම් වීදුරු භාජනයකට හෝ බඳුනකට ලුණු ස්වල්පයක් ගෙන එම බඳුනේ කරාබුණටි 4ක් හෝ 5ක් ලුණු සමග තබන්න. මෙම පිළියම කිරීමෙන් මුදල් ගලා ඒම ආරම්භ වන අතර නිවසේ දේවල් වල සමෘද්ධිය ඇති වෙනවා. මේ සමගම ඔබේ නිවසේ මුදල් අගහිඟකම් වලින්ද නැති වී යනවා. නිවසේ සාමයද ඇති වෙනවා. නිවසේ කරදර සමනය කිරීමට ලුණු භාවිතා කරන්න. නිවස දිනපතා පිරිසිදු කරන විට වතුරට ලුණු ස්වල්පයක් එකතු කරන්න. මේන් ඔබට ඔබේ නිවසට විශාල සතුටක් ලැබෙනු ඇත. මෙය සෑම දිනකම අනුගමනය කරන්න. මෙය බ්‍රහස්පතින්දා දින පමණක් සිදු කළ යුතු උපදෙසක්. නිවසේ යමෙකුට කරදර බාධා ඇතිනම් වතුර භාජනයකට ලුණු ස්වල්පයක් දිය කර දෙහි අත්තක් ගෙන එය 7 වතාවක් එම පුද්ගලයාට ඉසින්න. මේ කිරීමෙන් ඔහුට ඇති ඕනෑම ඍණාත්මක බවක් අවසන් වෙනවා.
අද ලෝකයේ ඔබ නිරන්තරයෙන් ගැටලු රාශියකට මුහුණ දෙයි. ඔබේ සම්බන්ධතාවල පළුදුතා නැති වී යාමට වීදුරු භාජනයකට ලුණු ස්වල්පයක් දමා ඔබේ කාමරයේ තබා ගත හැකි. එමගින් ඔබේ සම්බන්ධතාවයේ කරදර විසඳුණු ඇත. රාත්‍රියේදී නම් ඔබ කාටවත් ලුණු දෙන්න යන්න එපා. ජ්‍යොතිෂයට අනුව ඔබ රාත්‍රියේදී ලුණු ලබා දෙන්නේ නම් ලුණුවල අනාරී අඩංගු වන අතර එයින් අදහස් වන්නේ ඔබ රාත්‍රියේදී යමෙකුට ලුණු පරිත්‍යාග කළහොත් නිවසට ඍණ ශක්තිය ගලා එන බවයි. ඔබ මුදල් තබා තිබෙන ස්ථානයේ ලුණු ස්වල්පයක් තබන්න. දින කිහිපයකට පසු මුදල් ගලා එමට පටන් ගන්නවා. ඔබේ ලුණු තබා ඇති භාජනයේ ලුණු දිනපතා වෙනස් කළ යුතු බව මතක තබා ගන්න. මෙම ප්‍රතිකාරය නිවසේ නරක ශක්තියද ඉවත් කරනවා. වටපිටාවේ පිරිසිදුකම වැඩි දියුණු කරනවා. මෙය ලක්ෂ්මීගේ පැමිණීමට මඟ පාදනු ඇති අතර නිවසට ආශිර්වාදයක්ද වනු ඇත. ලුණු ප්ලාස්ටික් භාජනවල නම් දමන්න එපා. එය වීදුරු භාජනවල තබාගත යුතුයි. ඔබ එය වැරදීමකින් වුවද ප්ලාස්ටික් භාජනයක තැබුවොත් ඔබේ නිවසේ ඕනෑම අවස්ථාවක ගැටලුවක් ඇතිවෙන්නට පුළුවන්. ඔබ එය ඔබේ වීදුරු භාජනයේ තබා ගත්තොත් ඔබට නරක කිසිවක් සිදු නොවෙයි. ලුණු අපගේ සෞඛ්‍යයටද ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ලුණු ඉක්මනින් පාද වේදනාව සමනය කරනවා. පාදවල වේදනාවක් ඇති අයට උණු වතුරට ලුණු දමා එහි පාද තබා ගත හැකි නම් මේ පාද වේදනාව අතුරුදහන් කරනවා. මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමට මුහුදු ලුණු උපකාරී වෙනවා. මුහුදු ලුණු වල ප්‍රමාණවත් කැල්සියම් ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. දත් සහ විදුරු මස් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීමට කැල්සියම් බොහෝ සෙයින් උපකාර වන අතර ඒ දත් කැඩීම වැනි ගැටලුද වළක්වනවා. ඔබේ නාන කාමරය වැරදි දිශාවකට ඉදිකර ඇතනම් ලුණු වීදුරු බඳුනක තබන්න. මේ හේතුවෙන් ඔබේ නාන කාමරයේ වාස්තු දෝෂ ඉවත් වෙනවා. ලුණු නිවසට ප්‍රසන්න ශක්තියක් ලබා දෙනවා. ඔබේ නිවස ප්‍රීතිමත් සාමකාමී සහ සමෘද්ධිමත් ස්ථානයක් වීමට ඔබට අවශ්‍ය නම් ලුණු උපකාරී කරගන්න. වාස්තු ශාස්ත්‍රයට අනුව සෑම විටම වීදුරුවක හෝ මැටි භාජනයක ලුණු තබා ගන්න. රාත්‍රියේ නිදා ගැනීමට පෙර වතුරෙන් ලුණු ස්වල්පයක් දමා අත් සහ පාද සේදීමෙන් ආතතිය සමනය වන අතර විවේකීනින්දක් ළඟා කරගත හැකි වෙනවා. දිගටම පිත් එක්ක රැඳිලා සිටියට ගොඩාක් ස්තුතියි. පරිස්සමින් ඉන්න.